ආයුබෝවන් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම යශ්මිතා ජයසූරිය. ප්‍රථමයෙන්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙතට. තැන්පතුකරුවන් මුදල් ආපසු ගැනීම වැඩි වුවහොත් බැංකු පද්ධතිය කඩා වැටිය හැකියි. දැන් අවධානය ප්‍රවෘත්ති සවිස්තරාත්මකව. බැංකු පද්ධතියේ ඇති මුදල් තැන්පතුකරුවන් විසින් ආපසු ගැනීම වැඩි වුවහොත් බැංකු පද්ධතිය කඩා වැටිය හැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබර් මහතා සඳහන් කරයි. එවිට ලෙබනනේ ඇති වී තිබෙන තත්ත්වය මෙරටද ඇති විය හැකි බවද හෙතෙම පැවසීය. එබැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී අවම හානියක් වන තීන්දුව රජය විසින් ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී. 2023 වසරේ ලෙබනනේ උද්ධමනය 485ක් හා වෙනිසියුලාවේ උද්ධමනය 285ක් වී ඇති නමුත් ශ්‍රී ලංකාවේ උද්ධමනය 12ක් පමණ බවත් එය ලබන මාසය වන විට 7-8ක් මට්ටමකට අඩු විය හැකි බවත් පැවති වැරදි ආර්ථික කළමනාකරණය අඛණ්ඩව සිදුවීමට ඉඩ නොදී එය වළක්වාගෙන තිබෙන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය. පෝෂ්‍යදායී රසවත් කෑම වේලකට දැන් අලුත්ම ට්විස්ට් එකක් ඇස්ට්‍රා මයෝනිස් දිව පුරා රස පෙළක්. රසින් රස උතුරා යන ඇස්ට්‍රා මයෝනිස් දරුවන්ගේ පෝෂණය ගැන සිතන දෙමාපියන් මතක තබාගත යුතුම ඇස්ට්‍රා මයෝනිස් සතුටින් වැඩෙන නිරෝගී දරුවන්ට. ආයුබෝවන් ශ්‍රී ලංකය වංශ කතාවට තවත් සුවිශේෂී දිනයක් ලෙස අද දවස ඉතිහාසගත වීමට නියමිතයි. 1948 බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාව නිදහස ලබා අදට වසර 77ක්. මේ නිදහස අපට උරුම කර දෙන්නට ශ්‍රී ලංකා ජාතිය එක් දජයක් යටතට ගේන්නට ලේ කඳුළු පමණක් නොව සිය ජීවිතේම පිදූ අතීත විරුදරුවන් වෙනුවෙන් ජාතියේ උත්තමාචාරය ජාතියේ ප්‍රණාමය පුද කිරීමටයි අද අප මේ රැඳී සිටින මාතර සනත් ජයසූරිය ක්‍රීඩා පරිශ්‍රය මේ ආකාරයෙන් සූදානමින් තිබෙන්නේ. විශේෂයෙන්ම මතක් කළ යුතුයි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍ය බට බලකාය ඇතුළත් සුවිශේෂී ආචාර පෙළපාලිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් 77 වන නිදහස් සමරු උත්සවය වෙනුවෙන් සහභාගී වීමට විදේශ රාජතාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ ස්ථානාධිපතිවරුන්, පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මැති ඇමතිවරුන්, සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේ වන විට මේ අවස්ථාව වෙනුවෙන් සම්ප්‍රාප්ත වී සිටිනවා. දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් සහ එම මැතිනියගේ සම්ප්‍රාප්තියයි. ගරු ජනාධිපතිතුමන් සහ එම මැතිනිය පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය විසින් 77 වෙනි නිදහස් දින සමාරම්භක උළෙලෙහි සමාරම්භය සනිටුහන් කරමින් ජාතික දජය ගුවනට මුසු කිරීමට සහ ජාතික ගීය ගායනයයි මීළඟට නියමිතව තිබෙන්නේ. ජාතික ගීය ගායනයේදී මංගල බේරි වාදනය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායම ජාතික දජය ගුවනට මුසු කිරීම සඳහා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එතුමන් කොඩි කණුව සහිත පීඨිකාවට කැඳවාගෙන යාමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරුන් විසින් සිදු කෙරෙනු ඇති.